මෙහෙම ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඝන සිලින්ඩරයක් තියෙනවා. ඒකේ අරය 14යි උස 30යි. ආන්ගේ ඝන සිලින්ඩරේ උණු කරලා මේ විදිහේ කේතු කීයක් හදන්න පුළුවන්ද කියලා අහන්නේ. කේතුවේ අරය 7යි උස 15යි කියලා දීලා තියෙනවා. සිලින්ඩරයක පරිමාව හොයන සූත්‍රය දන්නවනි. කොහොමද හොයන්නේ? 5r වර්ගය h. 5r වර්ගය කියන්නේ පතුලේ වර්ගඵලය, h කියන්නේ උස. කේතුවක වර්ගඵලය හොයන්නේ සිලින්ඩරයක වර්ගඵලයම 3න් එකෙන් ගුණ කරලා. 3න් එකෙන් ගුණ කරනවා කියන්නේ 3න් බෙදනවා කියන එක. 3න් 1යි 5r වර්ගය h. එහෙනම් මුලින්ම අපි මේ සිලින්ඩරේ හොයාගෙන ඉමු. සිලින්ඩරේ හොයලා කේතුවේ හොයලා සිලින්ඩරේ පරිමාව කේතුවේ පරිමාවෙන් බෙදුවාම එනවා හදන්න පුළුවන් ඝන කේතු ගාන. මේක උණු කරලා අරගෙන මේ වගේ අච්චු වලට දානවා. එතකොට ඝන කේතු ගාන එනවනේ. සිලින්ඩරේ පරිමාව හොයමු. හොයන සූත්‍රය අපි දන්නවා. 5r වර්ගය h. ඒතර 5r වර්ගය කියන්නේ r ගුණ කිරීම r h. 5 කියන්නේ 7න් 22යි ගුණ කිරීම. මෙතන අරය 14යි. 14 ඒවා දෙකක් ගුණ කරන්න ඕනි. h කියන්නේ උස 30යි. 4 7 1යි 14 7 2යි කියලා කපලා දාන්න පුළුවන්. දැන් මේ ටික ගුණ කරන්න ඕනේ 22 දෙකෙන් ගුණ කළා එන උත්තරේ 14න් ගුණ කළා ඒ උත්තරේ ආයෙත් 30න් ගුණ කරන්න ඕනි. එතකොට එනවා 18480යි ඝන සෙන්ටිමීටර කියලා. ලෝහ ඝන සිලින්ඩරේ පරිමාව. ඊළඟට කේතුවේ පරිමාව හොයන්න ඕනි. කේතුවේ පරිමාව හොයන සූත්‍රය දන්නවනේ 3න් 1යි 5r වර්ගය h. තුර 3න් 1 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22යි. r වර්ගය කියන්නේ r ගුණ කිරීම r කියන එක. ගුණ කිරීම h නේ. ඉතින් r වෙනුවට දාමු අරය. අරය දීලා තියෙන්නේ 7යි. මෙතනත් r මෙතනත් r නිසා මෙතනටත් 7 දානවා. දැන් මේ හදන කේතුවේ උස දීලා තියෙන්නේ 15යි කියලා. තුර 4 7 1 4 7 1 කියලා කපන්න පුළුවන්. උඩයි යටයි ඒව කපන්න පුළුවන්. මෙතනත් 3 යට 15 උඩනේ. එතකොට 3 3 1යි 15ට 3 5යි කියලා කපලා දාන්න පුළුවන්. දැන් 22 7න් ගුණ කළා එන උත්තරේ 5න් ගුණ කරන්න තියෙන්නේ. එතකොට එන්නේ 770යි කියලා. ඝන සෙන්ටිමීටර් අන්න කේතුවේ පරිමාව වෙනවා. සිලින්ඩරේ පරිමාව හොයාගත්තා 18480යි. කේතුවේ පරිමාව හොයාගත්තා 770 ඝන සෙන්ටිමීටර්. සෑදී හැකි කේතු ගාන හොයන්න සිලින්ඩරේ පරිමාවෙන් කේතුවක පරිමාව බෙදලා බලන්න ඕනි. එහෙනම් 18480න් බෙදන්න ඕනි 770ක්. එතකොට උත්තර එනවා 24යි කියලා බෙදලා බලන්න. එහෙනම් හදන්න පුළුවන් කේතු ගාන එනවා 24යි කියලා.